හරි සුබ දවසක් වේවා ඔයගොල්ලන් හැම දෙනාටම. ඉතින් ස්කාල්පින් මෙතඩක් ගෑරලා තියෙන්නේ ඔයගොල්ලන්ට සාර්ථක එන්ට්‍රීස් ගන්න. එතකොට මේක හරි සරලයි ඕන කෙනෙක්ට ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. ඒකේ මේකෙදි වෙන්නේ ලික්විඩිටි හන්ට් එකකින් අපි එන්ට්‍රි එකක් ගන්න එක වෙන්නේ. එතකොට ඔයාලට පේනවද මේ වගේ පැටර්න් එක ලික්විඩිටි හන්ට් පැටර්න් එකක් එනවා නම් මෙන්න මේ විදිහට ලික්විඩිටි හන්ට් කරන පැටර්න් එකක් එනවා නම් අපිට එතනින් මේ එන්ට්‍රි එක ගන්න පුළුවන්. මේ ෂෝට් පොසිෂන් එක දාන විදිහ සහ මේ ලොන්ග් පොසිෂන් එකට එන්ට්‍රි වෙන විදිහ. හරි. එතකොට අපි මාකට් එකෙත් බලමු මේ වගේ පොයින්ට්ස්. මම මේ 5 මිනිත් වල ඉන්නේ. එතකොට ළමයි ඔයාලට පේනවා දැන් මෙතන ට්‍රෙන්ඩ් එකේ මේ ලික්විඩිටි හන්ට් එකක් වෙලා තියෙනවා. මෙන්න මේ ලික්විඩිටි එක මෙහෙම අරගෙන ඔයාලට පේනවා ආපහු මාකට් එක රිවර්සල් එකක් එද්දී ඔයාලට මෙන්න මේ හරියෙන් විතර ඔයාලට පුළුවන් එන්ට්‍රි එකක් ගන්න. හරි. මේ හරියෙන් විතර එන්ට්‍රි එකක් ගන්න පුළුවන්. රයිට්. ෂෝට් පොසිෂන් එක ගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් සාර්ථකව මේකේ ලොකු එන්ට්‍රි ටාගට් එකක් ඒම් කරන්න පුළුවන්. හරි. අපි තව බලමු මේ වගේ දෙයක්. තව අපි වගේ එන්ට්‍රි එකක් බලමු. හරි මෙන්න මෙතනත් ඔයාලට ගන්න පුළුවන්. මෙතනත් ගන්න පුළුවන්. මේ ළම ඔයාලට පේනවා. මෙතනත් ලස්සනට එන්ට්‍රි විදිහට කැප්චර් ගන්න පුළුවන්. තව බලමු අපි. මෙතනත් ඔයාලට පුළුවන් එන්ට්‍රි කැප්චර් කරන්න. මෙතනත් පුළුවන් කැප්චර් ගන්න මේ ලික්විඩිටි හන්ට් කරා. මෙතනත් පුළුවන් මේ ලික්විඩිටි හන්ට් කරා මෙතනින් රිවර්ස් වුණා. මෙතනත් පුළුවන් මෙතන හන්ට් කරා මෙතනින් රිවර්ස් වුණා. මෙතනත් පුළුවන් මෙතනින් හන්ට් කරා මෙතනින් රිවර්ස් වුණා. පාර පේනවද මේ ඒ කියන්නේ ඒ ස්කාල්පින් මෙතඩ් එක ගොඩක් හොඳයි. හරිද? හැබැයි මෙහෙමයි 60ක විතර වින් ප්‍රොබබිලිටි එකක් තියෙනවා. ඒ කියන්නේ අපි ට්‍රේඩ් 10ක් දැම්මොත් 6ක් විතර අපිට වින් ගන්න පුළුවන්. ඉතින් මේවා මේ ඒ කියන්නේ ආවට ගියාට කරන්න එපා ළමයි. මේකේ ප්‍රැක්ටිස් එක 100 200ක් වා මේක අනිවාර්යෙන් යෙදිය යුතුයි. නැත්තම් නිකන් ට්‍රේඩින් ස්ට්‍රැටජි එකක් විතර කරන්න ගියොත් මේකෙන් ලොස් වෙනවා. ඔයා විතරක් නෙමෙයි කරන හැමෝම. හරිද? ඉතින් දැන් මම හිතන්නකෝ දැන් අලුතෙන් ස්කාල්පින් මෙතඩ් එකක් හරි හුරු වුණා කියලා. නමුත් මට ඒකේ ඒ කියන්නේ මාස දෙක තුනක් යන්න ඕනේ මේක මම ට්‍රේඩ්ස් 10 20 30 දැම්මහම මම දන්නවා මම කොච්චරද මේකෙන් වින් කරන්න පුළුවන් මාසෙකට. කොච්චරක් ලොස් වෙනවද. එතකොට මෙන්න මේ අයිඩියා එක හරියට නිකන් ඔයා කෑෂ් ඔන් ඩිලිවරි බිස්නස් එකක් කරනවා නම් හරි දැන් ඔයා පාර්සල් මාසෙකට 100ක් යවුවොත් ඔයා දන්නවා මේ 100න් 20ක් විතර මට රිටර්න් එනවා. හරිද? එතකොට ඒ රිටර්න් එන අලාභෙත් එකතු කරලා තමයි ඔයා ප්‍රොඩක්ට් එකට ඇඩ් කරනවා වගේ ලාභේ. හරිද? එතකොට එන්නේ වගේ තමයි මේක මේ අපි ට්‍රේඩ් කරද්දී ඒ කියන්නේ ලොස් වෙන ඒවා ඒ කියන්නේ මේකේ මේ කොටසම ප්ලෑන් එකක්. හරි? ඒ නිසා අයියෝ මේ 160යි නේ අරකයි මේකයි 100 හොයාගන්න එපා. 100 වින් රේට් මේ ස්ට්‍රැටජිස් නෑ. ඉස්සෙල්ලාම මොකක්ද ලික්විඩිටි කියන්නේ? ඒක ලික්විඩිටි එක ඛන් කරා මාකට් එක මොකක්ද කරන්නේ? මෙන්න මේක තාර්කිකව බලන්න. හරිද? ඒතකොට ලික්විඩිටි ගැන උගන්ලා තියෙනවා මම ආපහු මේ වීඩියෝ එක පැහැදිලි කරන්නේ. එතකොට ඔයාලට පුළුවන් ලොකු දුරක් යන්න. නිකන් ලික්විඩිටි කියන එකක් වචනෙට රයිට් මෙතනින් හන් කරා මෙතනින් පල්ලෙහාට කොහොම නෙමෙයි. ඒක පොඩ්ඩක් දැනුමින් යුක්තව. ඒ කියන්නේ ලොකු දැනුමක යුක්තව මේක බැලුවොත් ඔයාලට පුළුවන් ජයග්‍රහණය කරන්න. හරිද? මේක විතරක් නෙමෙයි ඔයාගේ ජීවිතේ සියලුම දේවල් ජයග්‍රහණය කරන්න පුළුවන්. මේක පුරුදු වෙන්න දැන් උදාහරණ මම ගත්තා කීපයක්. ඉතින් පුළුවන් නම් පුරුදු වෙන්න. හරි? උදාහරණ මම හිතන්නේ 4ක් 5ක් ගත්තා. ඔයාට ගැටලුවක් තියෙනවා නම් ෂේඩ් කරන්න මට කීයක්වත් සල්ලි හොයාගන්න විදිහක් නැහැ. මගේ ජොබ් එකේ හම්බෙන එකත් මට මදි. ඉතින් කොහොමද ට්‍රේඩ් කරන්න
සල්ලි දාන්නේ කියන එක වාට ප්‍රශ්නයක් නෑ. ඔයාලට පුළුවන් මගේ මේක් මනි ඔන්ලයින් සිංහල ක්ලබ් එකට ජොයින් වෙන්න. මේකේ මම අය කරන්නේ මාසෙකට රුපියල් 300යි රුපියල් ඈ. හරිද? ඉතින් මං හිතනවා ඔන්ලයින් මැච් එකක් ගන්න කැමතිද? ඔන්ලයින් සයිඩ් හසල් එකකින් earn කරන්න කැමති අය මෙන්න මේක ලොකු මැච් එකක් වෙනවා. ඉතින් YouTube වලින් Facebook වලින් KDP සහ ඇඩබල් ස්ටොක් වලින් සල්ලි වුණ හැටි තමයි මේ කියලා දෙලා තියෙන්නේ. එහෙනම් අපි නෙක්ස්ට් ඩේ හැමෝටම ජය වේවා.